කඩුව හදාගත්තනේ. දුෂා! කඩා සෙල්ලම් කරන්න! දුෂා! නාන්නය මම ගන්නවා. ඒ වරම් මල්ලි. දුෂා! දුෂා එනකො අද අපි රජ කල්ලම් කරවා. මං අද තියවර කියලා කඩුවකුත් හදාගත්තා. ඔයාම කප ගාගත්තේ. මම නම් රීයක් හදාගත්තා. නියමයි. මේ මෙතෙන් තියලා අපි ටික මේකට ටික කස් කරගමුද? මං තමයි අද රජා. මම තියලා එනවා කස් කරගන්න. මෙතෙන් තියුනේ. අම්මට දිනුනක් දුවන්නේ. අවුල නැහැ. ජා ගොල්ලෝ. මම දෙකලා. මෙතෙන් තියනවා. ඔඩි ගොම් කරගන්නකො. ඔතන පුතු ගන්න. දුවිලි කැඩිනේ. ගලක් උඩනේ අපි ඉන්නේ සෙල්ලම් කරන්න හාතල් එකට. මම තමයි රජා මම දැන් ඔය අතෙන් යන්න. ඔමා. මම තමයි රජා. නවන්ජන මාත් එනවා සෙල්ලමට. සෙල්ලම කරන්න පටන් ගත්තා විතරයි. රණන් සෙල්ලම් කරන්න බෑ. මං ගහන හොඳ පීපයි අත. අඩේ ඔය ෆෝන් එක වඩන්න නැතු වෙනවා අපිත් එක්ක සෙල්ලම් කරන්න. අඩේ පොඩි එකෝ පාඩුවේ සෙල්ලමක් කරගන්න කොහමද පීපයි අතක් ගහන්න දෙයක්. ගහපන්. වටෙන් ඇවිල්ලා ගහපන් එක්ස්ට්‍රෝට් ගහපන්. වෝල්ට් ගහපන්. ගහපන්. එක්ස්ට්‍රෝට් ගහපන්. වෝල්ට් ගහපන්. ගහපන්. අඩේ අනේ අයියා මොකද උනේ? ඊ අයියා මොකද? මගේ ඇස් දෙක නම් මොකද වුණා? මගේ ඔළුවට මොකද වුණා? මම හිතන්නේ. ඒ අයියා මං ඔයාලා සිංහලෙන් ඉස්සලා කිව්වනේ ගේම් ගහන්න නැතුව අපිත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න කියලා නේද? ඔයාලට කිව්වට අහන්න තව පොඩ්ඩක් ගනම් ෆෝන් එකක් කුළු වෙනවා. ඒක තමයි මල්ලි. මං ආයෙ නම් ගේම් ගහන්නේ. මං මොකද්ද කරන සෙල්ලම? එනවා අපිත් එක්ක සෙල්ලම් කරන්න. අයියට උන දේ තමයි ඔයාලට දෙන්නේ. ඔයාලා ෆෝන් බලන්න නැතුව ඔය ගේම් එකක් ගහන්න නැතුව පාඩුවේ සෙල්ලමක් කරගෙන ඉන්න. ඔයාලගේ පැස් පේන්න නැතුව ඔළුව රිදෙන්න නැතුව ඒ වගේ වැඩක් එයි. ඔයාලා ෆෝන් එක බලන්න පරිස්සමෙන්. ගහන්න නැතුව පාඩම් කරලා සෙල්ලමක් කරලා අපි වගේ නිදාතේ ඉන්න. මගේ බයිසිකලේ පාගන කොට හැටේ නියර ළඟදි වෙලේ